යාළුවනේ මගේ කූඩු ඇරලා තියෙන්නේ හැන්දෑව වැඩි. ඔය එක සතෙක් තමයි එළියේ අනික් කට්ටිය එක්කෙනෙක්වත් තාම එළියට ආවේ නැහැ. කූඩුවට වෙලා ඉන්නවා. කොහොම වෙයිද දන්නේ නැහැ. පළවෙනි වතාව අද තමයි දුර ඇරියේ කූඩුවල. යාළුවනේ මගේ කූඩු ඇරලා තියෙන්නේ හැන්දෑව වැඩි. ඔය එක සතෙක් තමයි එළියේ අනික් කට්ටිය එක්කෙනෙක්වත් තාම එළියට ආවේ නැහැ. කූඩුවට වෙලා ඉන්නවා. කොහොම වෙයිද දන්නේ නැහැ. පළවෙනි වතාව අද තමයි දුර ඇරියේ කූඩුවල. මෙයා නම් හරි කලබල සතෙක්. මං ආසම කරන සතෙක් මෙයා. එන් බලන්නකෝ ඔයාගේ වැඩ. දැක්කද? කොටනවා අත විකනවා. එකම ගානට එයා රන් එකේ ඉන්නේ. සතුන්ගෙන් ආසම සතා මෙයා තමයි තිබ්බා. කිනාපු දවසේ ඉඳලා මේ විදිය තමයි. මේත් එක්කන පොනිස් සතා. මේ පේනවා තින්නේ. මෙයා කිරිලි නම් ගියා. මේ දැන් ගියේ. ඒයිද නේද දන්නේ නැහැ ගියා. කූඩු ඇරි ගමම සටපට ගාලා කටු ගහලා ගියා. කොහෙ ගියාද මොකක් වුණාද නැහැ වැහෙන්න උඩ ගියා. තාම පේනාක නැහැ. ඔය ඉන්නේ ඉතින් සත්තු ටික තව. මෙයා කිරිලි මෙයා අරලන් දෙන්නේ නැහැ. කිරිලි අල්ලනවා තමයි මෙයා තරහ. ඒක කොටන්නේ. කිරිලි අල්ලන්න අත දැම්මොත් කොට. පේනවද? යා කිරිලි තමයි ගියේ. යා කූඩුවට යන්නේ නැහැ. වහල්ට වෙලා ඉන්නවා. තයහන් ඉන්නවා පෑන්ටෙල්ලේ. කිරිලි මම අර පෙන්නුවේ. එයා ඉන්නවා. මේ සේරු පිටර රකින්න පොඩි කූඩු තියෙන්නේ. කූඩුව හදන්න හිටන් ඉන්නේ. තාම නැහැ. තව සත්තු ටිකක් එකතු කරගෙන ලොකු කූඩුවක් හදනවා.